වෙලාව පාවිච්චි කරන්න. ඒ නිසා මම කොහොමද කිව්වේ මම පොඩි කතාවක් කියන්නේ. මම 1978 මාර්තු මාසයේ දෙවෙනිදා තමයි එකයි මොස්කෝවේ ඉන්දියාවට ගියේ. 79 මැයි මාසයේ 28 වෙනිදා තමයි ලංකාවට ආවේ. ඒ ලංකාවට ඇවිල්ලා මැට්‍රික් දෙකක් මැට්‍රික් කරා 11 මැට්‍රික් 10 මැට්‍රික් එක. 11 මැට්‍රික් උඩවලේ 10 මැට්‍රික් ඉන්නේ. ඒ වගේම එකයි කෝස් එකක් කෝස් කීපයක් කරා නම්බර් 1 කෝස් කීපයක් කරා. මට එකයි කෙනෙක් වශයෙන් දීර්ඝ කාලයක් සේවය කරන්න ලැබුණේ නැහැ. 1980 ජනවාරි මාසයේ මම ඉවෙන්ට් නිලධාරියෙක් වශයෙන් ඕනින් පාර වලාට දියතලා ගන්නවා. නැත්ත වශයෙන්ම මාස 7ක් මට එකයි කෙනෙක් වශයෙන් සේවය කරන්නේ. ඒ කාලයේදී මම මගේ උපරිම සායම් මේ රිජිමෙන්ට් ලබා දුන්නා. මේ ඉන්නේ දැක්කත් මම මෙඩියාරියක් හිටේ ගන්නවා. ඒක මම ගානකට නර මානසිංහ CEO පරණ ආරච්චිගේ එක්කනිනා අවස්ථාව මොකද තාම ගාන අවුලේ නැත්නම් කියනවා ඒ වගේ තාම වුණාගෙන මගේ ජීවන රාජකාරී කරා මගේ උඹට බාහිර සාරකයක් ඉන්නා හරි සන්තෝෂයි සත්‍ය වල කොමිෂන් වල ඉන්න ඒ වගේම දැකලා තියෙනට අඳුරන්නේ මොන මතක නැහැ ඒ සිනදනා මම එකයි ළවසෙන් හරි සතර ප්‍රකාශ කරනවා කොපිටල් සිල්ලා කතා කරද්දී ඉව එකයි දීලාදී අභිමානය කියනවා අත්‍යවශ්‍යම එකයි කියන්නේ ගණපාතකේ ලොක්කා රජුරු ඒක යලි කවුරුත් නැහැ ඒ වගේම ඒ ගණපාතකේ හදවත තමයි කමාන්ඩ් පෝස්ට් එක ඒ කමාන්ඩ් පෝස්ට් එකේ ඉන්නේ ඊඑස්ලා ඒගොල්ලෝ තමයි හදවතේ නාරට ඒ නාර හරියට වැඩ කරේ නැත්තම් මොලේට බේයන්නේ ඒ මොලේ තමයි එකයි එයාට පුළුවන් ඕන දෙයක් ඉඳගෙන ඕන දෙයක් පරීක්ෂා කරලා බලන්න ඒ තරම් දැනුම එකජි කෙනෙකුට තියෙනවා ඒ අභිමානය හැමෝම ඉතර ගන්න. ඒ වගේම ඊමක් කරන්න තියෙනවා ඕගොල්ලන් ලොකු පළපොකුද්දක් තියනවා දැන් යුද්ධ සටන් වලට සහභාගී වෙලා කාලයක් එකජි වශයෙන් ලොකු පළපොරුද්දක් තියෙනවා. ඒ පළපොරුද්ද දැන් විශ්‍රාම ගියා කියලා ආගදා ගන්න එපා. ඒවා ඕගොල්ලන් දැන් ඉන්න පළපොරට ලබා දෙන්න ඕනේ. කොහොමද ලබා දෙන්නේ? ඕගොල්ලන් දන්න දේවල් ලියන්න. ඝන සංග්‍රහය කියලා ඕගොල්ලන් අපි දැන් සිංහල කියනවා ඝන සංග්‍රහය. ඒ සංග්‍රහය පළ කරන්නේ හොඳ දක්ෂ අය ඉන්නවා. ඕගොල්ලන්ට පුළුවන් මේ දේ කරන්න. මොම උනන්දු වෙලා මේ දේ කරන්න. මට ඊට වඩා වැඩි දෙයක් කියන්න නැහැ. අපිට සිංහලට විශේෂයෙන් ස්තුති කරන මට ආරාධනා කිරීම සම්බන්ධ ඒ වගේ මම මගේ යුතුයකමක් සහායක උපදේශක වරයෙක් වශයෙන් මේකට පැමිණීම අපි පස් දෙනෙක්